2026 මේ පොය දවසේ මහා සෑරදුන්ගේ ආනුභාවයෙන් මේ මළුවේ ඉඳන් දේශනා කරන්න අපි ප්‍රාර්ථනා කරමු. අපි භාවිතා කරන මේ සමාජ මාධ්‍ය මේ උපාංග සියල්ල ඕනෑම කෙනෙකුගේ ජීවිතයට මේ සමාජයට මේ රටට මගේ සම්බුද්ධ ශාසනයට කිරිතුරුවා වගේ හරියන්න පාවිච්චි කරමු. කවදාවත් කිසි කෙනෙකුගේ හිතක් රිදෙන්න, ද්වේෂයක්, වෛරයක් ඇතිවෙන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු නිර්වාණය අහුරන පංච නීවරණ වල තියෙන ව්‍යාපාදය නඩත්තු කරන්නේ දේශයෙන්, වෛරයෙන්, තරහෙන් බුදුහාමුදුරුවෝ උගන්වපු ප්‍රධාන අකුසල මූල ධර්ම අතර එකක් තමයි ද්වේෂය, ලෝභ, දේශ, මෝහ. එතකොට මේ ද්වේෂය පාලනය කරන්න ඕන කෙනෙක් තුල වෛරයක් ඇති වෙයි, ඕන කෙනෙක් තුල ද්වේෂයක් ඇති වෙයි. එක පෝස්ට් එකකින් එක බුදු ගුණය ගන්න දැම්මොත් මොකද වෙන්නේ? සිල් සුවඳ හැමයි මොකේද? Facebook එකේ බැරි දෝක කරන්න. හැම පණිවිඩයක් මේක රැල්ලට හරි පටන් ගන්න තියෙන්නේ දැන්. මොකද වෙන්නේ? රැල්ලක් හදමු බුදු ගුණ ෂෙයා කරන්න. බැරිද? අපූර්වට පුළුවන්. රැල්ලක් හදමු මේ ගිලගෙන නැති වෙන මත්ද්‍රව්‍ය ටික පාලනය කරන්න. රැල්ලක් හදමු දෙමව්පියන්ට ගරු කරන, වැඩිහිටියන්ට ගරු කරන පිරිසක් හදන්න, තරුණයන්ගේ මොළ හදන්න. රැල්ලට පෝස්ට් ටික ෂෙයා කරමු. මිනිස්සුන්ට හැදෙන්න ආර්යයි පරිසරයයි බලපානවනේ. හැදෙන්න ඕනේ පරිසරය ඒ විදිහට තියෙනකොට රැල්ලක් හදමු, හොඳ විනයවත් සමාජයක් හදන්න. මේ විද්‍යා දදාති විනය, අධ්‍යාපනය, ශිල්ප ශාස්ත්‍ර බුදුහාමුදුරුවෝ ගන්නන්නේ විනයෝච සුසික්ඛිතෝ. මේ ශික්ෂණයත් එක්ක අධ්‍යාපනයත් එක්ක විනයවත් භාවය තියෙනවා. මේ ටික හදා ගන්න හදමු. ඕ ලෙවල් වලින් අධ්‍යාපනය නවත්තන තරුණ දරුවන්ගේ ජීවිත නෑ පුතේ, ඔතන නෙමේ තව ටිකක් තියෙනවා කියලා. මොකක්ද ඒකට අර බජාර් භාෂාවෙන් කියන්නේ? ගැම්මක්, මොරාල් එකක් නේ. එන්න ඒ ජවයෙන් ඒ උනන්දු ඇති වෙන්න, ඒ අදිෂ්ඨාණයෙන් හදමු. පාසල තුල පාසල් උපකරණ ටික නේ, ඉස්කෝලවල වැසිකිළියකටවත් යන්න බෑ, පොදු වැසිකිළියකටවත් යන්න බෑ. දැන් මොකක්ද මේ සමාජ මාධ්‍ය තුලින් මිනිස්සුන්ගේ වෙනස් වෙන්නේ? ආකල්පමය වෙනසක් ඇති කරන්න පුළුවන්. ඒයින් ඔය පැත්තට ඕක හදා ගන්න බැරි. ඒ නිසා අපි තුරුණු සිත සිරස ප්‍රෝග්‍රෑම් එක මගින්, මේ වැඩසටහන මගින් අපේ රුවන්වැලි මහා සෑරදුන්ගේ ආනුභාවයෙන් තරුණ සිත්වලට විනයවත් භාවය, සද්ධර්මයේ මත ජීවත් වෙන්න අවශ්‍ය ශික්ෂණය අඩුම තරමේ එක සිල්පදේ ගන්න දවසට. මං කියන්නේ මේක අද දාලා හෙට ෂෙයා මිලියනයක් ආවොත්, views මිලියනයක් ආවොත් එහෙම කෙනෙක් රහත් වෙනවා, කෙනෙක් සුගතියට එනවා, කෙනෙක් යහමඟට එනවා කියලා. නමුත් ඔය මිලියන ගාණක් බලපුවාම 5 දෙනෙක්වත් හැදෙයි. අපිට මේක ගෙඩි පිටින් අර රාත්තලම ගන්න අමාරු වෙයි. ඒ වුණාට කමක් නැහැ, එක්කෙනෙක් හරි හැදෙයි. මේ රැල්ල හොඳ පැත්තට අරගෙන යන්න. ඒ නිසා අදිෂ්ඨාන කරන් මම ඔය මහත්තුරු සියලු දෙනාටම කියන්නේ විවිධ ඒ තුලින් යැපෙන්නන්ට කියන්නේ යහපත් පැත්තට views අඩු වෙයි නේ, කමෙන්ට් අඩු වෙයි. ඔය අනුන්ගේ කුණු හොයන එක නේ, ඕපදූප හොයන එක. අපේ ශිෂ්ට භාවයේ තියෙන්න ඕන. කෙනෙකුගේ වැරද්දක් තියෙනවා නම් මොකද කරන්න ඕන? හැබැයි ඒක එහෙම කියන්නත් හොඳ කෂේරුකාවක් එක්ක හොඳ පෞරුෂයක් තියෙන්න ඕන. හයිබ්‍රිඩ් ගතියක් තියෙනවා නම් ඕක කරන්න අමාරුයි. ඒ දෙමුහුන්කමට කරන්න බෑ. ඒ නිසා හොඳ පෞරුෂයෙන්, හොඳ අභිමානයෙන් යුක්ත විනයවත් භාවයේ තියාගෙන මනා ශික්ෂණයක් තුලින් ප්‍රතිමන්ඩිත තරුණ පිරිසක් හදන්න පුළුවන් සමාජ මාධ්‍යයට. ඒ නිසා දුස්චරිතේ වලකිමු, සුචරිතේ හැසිරෙන්න අපි අපේ Facebook එක යොදා ගමු කියලා මම යෝජනා කරනවා.